කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද කතා ලියවෙන්නේ උඹලා දිනද්දී විතරයි. කවුරු දියුණුනත් ලස්සනයි. ඒත් පුතා කට්ට කාපුම් දියුණු වෙද්දී පට්ට ලස්සනයි. ඒ නිසා මේ වෙලාවේ මාරම අමාරුවෙන් ගොඩ එන්න දඟලනුන්ට කියන්නේ අතාරින්න හිතන්නවත් එපා. මොකද